ඉතින් යාළුවනේ මම හිතුවා ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා. ගෙදරදීම ටයිල් අල්ලගන්න කැමති කෙනෙක්ට, Tamanට ටයිල් අල්ලගන්න කැමති කෙනෙක්ට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වේවි. ඉතින් මේ වීඩියෝ විදිය අවදින් අවසන් වෙනකම් බලාගෙන ඉන්න. ඉතින් පොළව මේ විදිහට පොලිෂ් කරලා තියෙන පොළවක් නම්, තින්ත ගාලා පොලිෂ් කරලා තියෙන පොළවක් නම් ග්‍රයින්ඩරයෙන් මේ විදිහට කපා ගත්තා. ඊට පස්සේ ටයිල් මෝටා කුඩු සහ සිමෙන්ති කුඩු දෙකම දාලා වතුර දාලා එකට මික්ස් කරගත්තා. දැනගන්න ලැබුණු පරිදි නම් එකට එක වගේ තමයි මේ කුඩු වර්ග දෙක දාන්නේ. ටයිල් මෝටා තමයි අනිත් එක. මම හිතන්නේ අර මම ඔයාලට ඒක කවර පෙන්නන්නම්. ඊට පස්සේ මේ විදිහට හොඳින් කලවම් කරගෙන ටයිල් කැට මෙන්න මේ විදිහට කඩා ගන්න පුළුවන්. ඒ කියන්නේ ගානට ඒ අදාළ ප්‍රමාණයට කපා ගන්න පුළුවන් මෙන්න මේ මැෂින් එකෙන්. ඉතින් මෙන්න මේ ආකාරයට බාස්ලා දෙන්න ටයිල් අල්ලගෙන යනවා. ඔයාලට පේනවා ඇති. ඉතින් මේකේ ටෙක්නික් එකක් තියෙනවා. ඒක බාස්ලා දන්නවා. ඉතින් අපිට මේක වැදගත් වෙනවා. මොකද මේ වගේ දේවල් දැනගෙන ඉන්න එකත් අපේ නිවසේදී ටයිල් අල්ලද්දී හරි එහෙම නැත්නම් අපිට මේ වගේ අවස්ථාවකට මුහුණ දෙන්න වුණොතින් මොකක් හරි උවමනාවකදී හෝ වැදගත් වේවි කියලා තමයි මේ වීඩියෝ එක දැම්මේ. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ බලන්න අපව subscribe කරලා තියාගන්න. බෙල් අයිකන් එක ක්ලික් කරන්න වීඩියෝ එකක් දාපු ගමන් බලන්න පුළුවන් වෙන්න. වැදගත්ම දෙයක් තමයි ඒ ටයිල් අල්ලන පොළව බලලා ටයිල් හරි මිම්මට බැලන්ස් එකට තියාගන්න එක. මොකද පරස් සිටින් නැති වෙන්න ටයිල් හොඳට එකට එක හේතු වෙලා තියෙන විදිහට හොඳට අල්ල ගන්න ඕනේ. ඉතින් භාගයකටත් වැඩිය ටයිල් මේ වෙනකොට අල්ලලා ඉවරයි සාලේ. ඉතින් මේ විදිහට තමයි කොටස ඔබට දැක ගන්න ලැබෙන්නේ. බිත්තිය වටෙන් යන ටයිල් පටි අල්ලගන්න තමයි අර විදියට ග්‍රයින්ඩරෙන් කපලා බදාම හොඳට අල්ලන නිසා ඒ විදිහට හදාගත්තේ.